ආයුබෝවන් මම අද දවසේ මෙම වීඩියෝ එක රැගෙන එන්නේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේදී විකාශනය වුණු ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් එහිදී විජිත හේරත් අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරනවා මුස්ලිම් කාන්තා හෙදියන්ට හිජාබය ඇඳගෙන ඉන්න කියලා. අපි ජාතිවාදය ගැන කතා කරනවා නෙවෙයි. මෙතන ප්‍රශ්න කීපයක් තිබෙනවා. එක රෝගියාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් වෙනවා. රෝගියාට කවුද එන්නත ලබා දෙන්නේ? මේ බෙහෙත් දෙන්නේ කවුද කියන එක හොයාගන්න බැරි වෙනවා එකක්. එයා වගකීමක් නැති වෙනවා එතකොට. ඒ විශ්වාසයක් නැති වෙනවා. මොකද රෝගියා වැඩි හරියක් ඇඳේ රැඳී සිටින රෝගියා ඉන්නේ හෙදියන්ගේ රැකවරණය යටතේ. ඒ වගේම මේක ආරක්ෂාවට ලොකු තර්ජනයක් වෙන්න පුළුවන්. යම් කිසි රෝගියෙක් ඇඳේ සිටින විට මේ විදිහට ඇඳගෙන තරහකාරයෙකුට ඇවිල්ලා මොනවා හරි දෙයක් කරලා යන්න පුළුවන්. ඒතර රෝගියාගේ ජීවිතය අනතුරු ඇති වෙනවා. ලොකු ප්‍රශ්න කීපයක් ඇති වෙනවා. ඒ නිසා ඇයි එහෙම වෙන්න අවශ්‍ය නැහැ. මං කියන්නේ එහෙම වෙන්න අවශ්‍ය නැහැ. අපිට මේ විදිහට කතා කරොත් එහෙනම් හෙට ඉඳලා සිංහල බෞද්ධ කාන්තා හෙදියන් ළමාසාරිය ඇඳගෙන ගියොත් රෝහලට ඒකට ඉල්ලා සිටියොත් ඒකට රජය ඉඩ දෙනවද? සරමයි ෂර්ට් එකයි ඇඳලා යන්න පිරිමියා ඉල්ලුවොත් ඉඩ දෙනවද? ඇයි මේ එක ජන කොට්ටාසයකට විතරක් මේ විදිහට කරන්නේ? අපි ජාතිවාදය ගැන කතා කරනවා නෙවෙයි. අපි කියන්නේ මේක මම කියන්නේ මේ ක්‍රමය අසාර්ථක ක්‍රමයක්. අපි මේවා රජයට කතා කරාට වැඩක් නැහැ. අපි විජිත හේරත් ඇමතුමාගේ ඔෆිස් එකට කතා කරපුවාම කෙනෙක් කතා කරලා කෙනා ඒක හොයලා බලන්නලු. ඒ වගේ මහා වගකීමක් නැති විදිහට මේ ආණ්ඩුව හැසිරීම ගැන අපිට යම් කිසි දැන් ප්‍රශ්නයක් ඇති වෙන නිසා අපි මේ ආණ්ඩුව පෙරලන්න මේවා කතා කරනවා නෙවෙයි. මේක අපි අයින් කරන්න ඕනේ. මෙහෙම තියෙන්න අවශ්‍ය නැහැ. එහෙනම් හෙදියන්ට කියලා මොකටද නිලැඳුමක් තියෙන්නේ අද? වෙනම නිලැඳුමක් තියෙනවා නම් ඒ නිලැඳුම දෙන්න ඕනේ. දැන් අපි හිතමු මුස්ලිම් අය හමුදාවට බැඳෙනවා. කාන්තාව. මුස්ලිම් කාන්තාව හමුදාවට බැඳුනොත් එතකොට මූණ වහගෙන හමුදා සේවය කරන්නද? ඒක ලොකු ප්‍රශ්නයක් නේ. මේ වගේ දේවල් මුස්ලිම් රටවල් වලවත් වෙන්නේ නැහැ. මුස්ලිම් කියන රටවල් වලවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ මේ සම්බන්ධයෙන් අපි රජයට අවධානය යොමු කරන්නේ වහාම මේ ක්‍රියාමාර්ගයක් ගන්න. මේ වගේ දේවල් කිරීම තුළින් අනාගතයේ ලොකු ප්‍රශ්න මතුවෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න වෙයි. ඊට කලින් පොරවෙන් කපන කයින් නැතුව මේක ඉතා ඉක්මනින්ම ආපසු මේක රිවර්ස් කරගන්න කියලා රජයෙන් අපි ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.